හෙලෝ ගයිස් GBP USD වල සෙල් ට්‍රේඩ් ඩෑම් මට පේනවා මතින් ට්‍රේඩ්ඩක් කරගෙන තියෙන්නේ මක්සලා එක්ස්පලේන් කරලන්න කොහොම ගත්තිය අපි ෆෝහව චාට්ටකර ගහාම මෙතන තියෙනවා පෝහල් ෆීච එකක් තියෙන සහ කලින් පෝහව කැන්ලක ටස් කරලා තියෙන ටස් කරලා මටල්ට ගහම් පිමතර වෙන ලිකඩ පූල්ලයක් එතකොට ඩේලි බයස් කත්තාම ඩේලි බයස්සක තියෙන්නවන ප්‍රස් ඩේලි ලෝයක තමයි අපේ ටප තකොට ඔය ක්‍රයිටිය ඇත්ත එක ගිහාම මට පේනා 1 මිනිට් ගිහාම මෙතන මේ ලික්විඩිටික ස්විප් කරලා මේ ලික්විඩිටි ස්විප් කරලා මෙතන CST කැන්ඩලයක් හදලා තියෙනවා ඒත් එක්කම මෙතන FPG එකක් තියෙනවා ගොඩක් දුරට මෙතෙන්ට එන්න නැතුව යන්න පුළුවන් මොකද ඒකට හේතුව මාකට් එක මේක ඉමීඩියට් රීබැලන්ස් එකක් මෙතන දීලා තියෙනවා මේ කැන්ඩල් එකේ ඒත් එක්කම ඩ්‍රෝන් ලික්විඩ් වලට මට මෙතන TP ගන්න පුළුවන් නැත්නම් ඕල් ටයිම් ලෝ එක ගන්න පුළුවන් මම මගේ ෆික්ස් RR එකෙන් එකට තුනෙන් නවතින ඒ හින්දා මම මෙහෙ TP කරන්න යන්නේ නැහැ මෙන්න මෙහෙ ඩ්‍රෝන් ලික්විඩ් මේ ටික ඔක්කොම ගනි මේ ලෝ එක අත ගන්නවා එතකොට ඔය කන්ෆර්මේෂන්ස් ටික තමයි මේ ට්‍රේඩ් එක ගන්න තිබ්බේ අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා හරි ගයිස් ඔයාලට පේනවා ඇති මම ෆ්‍රේම් කරපු ට්‍රේඩ් එක එකට තුන රිච් වුණා මම ඔයාලට මේක ප්‍රොෆිට් කාඩ් එක දාන්නම් ඊළඟ ඩ්‍රෝන් ලික්විඩිටි මගේ මෙතන එකක් මම ක්ලෝස් කරගන්න මම ඒකත් අන්තිමට දාන්න අපි එතකන් ට්‍රේඩ් එක රන් වෙනකන් බලමු මොකද වෙන්නේ කියලා හෙලෝ ගයිස් ඔයාලට පේනවද ට්‍රේඩ් එක නැටුව නැටිල්ලක් අද පිස්සු නැටුවා ඩ්‍රෝන් ලික්විඩිටි මෙතන තියාගෙන මාකට් එක බලමු අපි පිප් කීයක් තියෙනවද කියලා මෙතෙන්ට පිප් 8ක් විතර තියාගෙන සෑහෙන බර අතල්ලයක් දුන්නා එන්ට්‍රිය මම මෙතනින් ගත්තේ SL එක බ්‍රේක් ඉවන් කරගත්තා මෙතනින් හැබැයි තව එකක් ගත්තා මම අපි බලමු මේ තාම ට්‍රේඩ් එක රන් වෙන ගමන් තියෙන්නේ ගැලව්වේ නැහැ මොකද මට ඩ්‍රෝන් ලික්විඩිටි ෂුවර් මේ හදාගෙන යන ලික්විඩිටි ටිකක් ගන්න ඕනේ කියලා ඉන්නේ ඩ්‍රෝන් ලික්විඩිටි ෂුවර් වෙන්න නම් මෙතන හැරෙන තැනින් කන්ෆර්මේෂන් එකක් දුන්නේ නැහැ කර්ව් එක ෆිල් කරන්න ගියා ඒන යන ගමනේදී ලික්විඩිටි ටික හදන් ගියා ඒ ලික්විඩිටි එක නිව්යෝර්ක් එකේ දැන් ගන්නවා අපි බලමු මම මේක TP වුණාම ආයෙ වීඩියෝ එකක් දාන්නම් ඔයාලට පේනවා ඇති දවල් ඩික්සි චාර්ට් එක සහ GBP USD chart වල දුන්න ට්‍රේඩ් එක ඒ විදිහට රන් වෙලා තියෙනවා. එතකොට ඩික්සි මං කිව්වා weekly CRT එකක් හදලා දෙනවා කියලා. සිග්නල් ලවුල් වැස්ස හරි. weekly CRT complete කරලා තියෙනවා. ඒත් එක්කම මං කිව්වා daily bias එක bullish එකට බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම daily bias එක bullish උතර හැරලා තියෙනවා. ඔය කන්ෆර්මේෂන් එක මං කිව්වා අපිට GU එකේ sell bias එකක ඉන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි ඩේලි බෑස් එක්ක අතොත් ජියෝ සෙල් එකක තිබ්බේ සහ සෙල් එක කම්ප්ලීට් කරලා තියෙනවා ඒත් එක්කම
මෙතන මං කලින් ගහපු ට්‍රේඩ් එක ගැන වෙන්නන්න. Huawei FVG එක ඇතුලේ 15 minutes ගියාම unknown signal තමයි වෙන්නේ. නටලා පිස්සු නටලා ගියේ. එන්ට්‍රි මෙහෙන් ගහලා තිබ්බින්න හොඳයි. බ්‍රේක් එකෙන් දාලා අල්ලන් හිටියේ. එතකොට මේ ලෝකෙන් එක්සිට් වුණා. මම පෙන්නන්නම් මෙතන ඉස්සරහා මෙතන කන්ෆර්මේෂන්ස් ටික පෙන්නලා ඉන්නම්. ඉන්ෆර්මේෂන්ස් ටික ගත්තාම එතන ඔයාලට වෙන ඇති liquidity sweep pack එක CISD තියෙනවා. market structure shift එක තියෙනවා. FVG එක තියෙනවා. මම කිව්වා FVG එකට ගොඩක් දුරට එන්නේ නැති වෙයි. මොකද මේ කැන්ඩල් එකේ immediate rebalance එකක් දීලා තියෙනවා කියලා. ඒ විදිහටම මාකට් එක FVG එකට ආවේ නැහැ. මේකට එක් කරලා sell off වුණා. එතකොට ඔතනින් ට්‍රේඩ් එකක් ගහලා මම මෙතනට හෝල්ඩ් කරා. සහ මෙතනින් නිව්යෝර්ක් එකේදී නිව්යෝර්ක් ෂන් එකේදී මෙතන හයි එක ප්‍රොටෙක්ටඩ් කරලා මෙතන low time frame confirmations එක ගැහුවා. එතකොට ඔය ටික තමයි ට්‍රේඩ් එක ගන්න තිබ්බ රීසන්ස් ටික. මේක ඩේලි බයස් එක මම සීසන් පටන් ගන්න කලින් ලන්ඩන් ඕපන් එකට කලින් YouTube එකට අප්ලෝඩ් කරා. ඒත් එක්කම මම පෙන්නන්නම් මේ ගහ ප්‍රොෆිට් කාඩ් ටික. ප්‍රොෆිට් කාඩ් ටික ගත්තා. මේ කවුන්ට් දෙකක ගහලා තියෙන්නේ. එකක 4ක් ගැහුවා නෙමෙයි එකක 2යි ගහලා තියෙන්නේ. එකක 2 ගානේ කවුන්ට් දෙකක් ගැහුවා. එතකොට 144යි. අනෙක 142යි. අනෙත් එක $82යි. සහ අන්තිම එක $170යි. එතකොට ඕවරෝල් 100යි 200යි 400කට වැඩියෙන් මම අද දවසට ගේන් එකක් කරන් තියෙනවා. එතකොට මේ chart ටික මම WhatsApp group එකේ දාලා තියෙනවා. chart ටික WhatsApp group වල දාලා තියෙනවා. ට්‍රේඩ් ගන්න කලින් මම කිව්වා buy hold කරන අය exit point ගැන දැනගෙන ඉන්න කියලා. එක්කම පේන ඇති මම ගහපු ට්‍රේඩ් ඉස්සෙල්ලා ගත්තු ට්‍රේඩ් සෙෂන් එකේ ඉදිරියට කන්ටිනියු කරගන්න බැරි වුණා කරන්ට් එක ගියා අපිට වහලා. අපි එහෙනම් හෙට සෙටප් එකක් තිබ්බොත් සෙට් වෙමු. එහෙනම් හැමෝටම good night.